ආයිබෝවන් සුබ දවසක්. අද කියන්න ඕන ඔයාලට විශේෂයෙන්ම ලංකාවට එද්දි ඔයාලා ඉතාලියේ හෝ වෙනත් යුරෝප රටක ඉඳලා මැද පෙරදිග නම් හරීම කොහොමද කියන්න දන්නේ නැහැ. මේ ලංකාවෙන් බඩු ගන්න එක ලාභයිද ඔයාලට? එහෙම නැත්නම් ඔයාලා ඉන්න යුරෝප රටකින් ප්‍රංශෙන් ඉතාලියෙන් ජර්මන් ස්විස්ලන්ත නෙදර්ලන්ත වගේ රටකින් ඔයාලා ඉලෙක්ට්‍රික් බඩු හෝ අනිත් බඩු අරගෙන එක ලාභයිද? එහෙම නැත්නම් ට්‍රාන්සිට් එකෙන් ඩුබායි වලින් හරි කටාර් වලින් හරි ගන්න එක ලාභයිද කියලා අපි පොඩ්ඩක් සංසන්දනාත්මකව පොඩ්ඩක් බලන්න යන්නේ. මොකද මගේ අත්දැකීම් අනුව මේ සෑහෙන කාලයක් මම ඇවිල්ලා ගිහිල්ලා මම ඔය ගැන පොඩ්ඩක් බැලුවා. මේ බලද්දි මුලින්ම කියන්න ඕනේ ඉස්සර නම් මේ ඩුබායි වලින් හරි එහෙම නැත්නම් කටාර් වලින් හරි තුර්කියෙන් හරි කොහෙන් හරි එයාපෝට් එකකින් ඩියුටි ෆ්‍රී එකකින් බඩු අරගෙන එක ඉස්සර නම් ලාභයි. නමුත් දැන් නම් ඩියුටි ෆ්‍රී කියලා එකක් නැහැ. තනිකරම බොරු කරන්නේ. ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න එක හොඳටම පාඩුයි. මේ ඔයාලා ලංකාවට එද්දි බඩු හැම බඩුවක්ම ගණන් විස්කි ගත්තත් සිගරට් නම් දැන් ගේන්න තහනම් ලංකාවට ඔයාලා දන්නවනේ. සිගරට් පැකට් එකක්වත් දැන් ලංකාවට ගේන්න බෑ ඔයාලා එද්දි තහනම්. නමුත් චොකලට් ගොඩක් අය ගන්න චොකලට් ගන්නවා විස්කි අනම්මනම් ඒ වගේ අය මේ මගින් ගන්නවනේ ඩියුටි ෆ්‍රී වලින්. ඒ ගන්න එක හොඳටම පාඩුයි. ඊට වැඩිය ලාභයි ඒ වගේ ඒවා තමුන් ඉන්න රටින් දාන එක තමයි මේ ඒ වගේ ඒවා නම් මේ ලාභ ඩියුටි ෆ්‍රී එකෙන් නම් ගන්න හිතන්නවත් එපා. ඒකේ මිල බොහොම අධිකයි. ඒ වගේම අනිත් ඒවා බැලුවොත් එහෙම තමුන් ඉන්න රටේට වැඩිය ලංකාවේ ගොඩක් ලාභයි අනිත් බඩු. ඒ කියන්නේ ගොඩක් ඔය දුරකථන වගේ ඒවා මේ හොඳ දුරකථන මේ ලංකාවේ ගොඩක් ලාභයි. ඔය යුරෝපේ ඉතාලිය වගේ තියෙන මිල ගණන් එක බලද්දි මේ ලංකාවේ ඊට වැඩිය ගොඩක්ම ලාභයි ඒ දුරකථන සහ ඔය අනිකුත් හැම දෙයක්ම ලංකාවෙන් ගන්න එක තමයි ලාභ. ඔයාලා යුරෝපෙන් යුරෝ වලට මේ ගන්නවට වැඩිය ලංකාවට ඇවිල්ලා ගන්න තියනවා නම් ඕන දෙයක් රුපියල් වලින් අරන් බලන්න ඒක ගොඩාක් ලාභයි. මම බැලුවා ඒක මේ ඇත්තටම මේ හිතා ගන්න බෑ. මමත් ඒක ඊට ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නෑ. දැන් ලාභයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොනවාද? රූපවාහිනී ගන්නවා නම් ඔයාලා ඉන්න රටින් අරන් එන්න. මොකද රූපවාහිනී යුරෝපේ ගොඩක් ලාභයි. ඒ කියන්නේ යුරෝපේ යුරෝ 300කට විතර හොඳ අඟල් 55 හොඳ ටීවී එකක් ගන්න පුළුවන්. හොඳ Samsung හරි හොඳ මාක් Panasonic හරි LG හරි හොඳ මාක් එකක් ගන්න පුළුවන්. අඟල් 55 යුරෝ 300කට විතර. නමුත් ලංකාවෙන් ඒ ගානට ගන්න බෑ. ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නත් බෑ. සාමාන්‍යයෙන් ඒකක් සාමාන්‍යයෙන් යුරෝ 6-700ක් වෙනවා ලංකාවේ. නමුත් යුරෝප රටකින් ඒ ටෙලිවිෂන් එකක් ගන්නවා ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. ටෙලිවිෂන් ඇර අනිත් හැම දෙයක්ම මේ ලංකාවෙන් ගන්න එක තමයි ලාභ. පළතුරු නම් ඉතින් ඔයෙන් අරන් එන එකනේ හොඳ. ප්‍රෙස් පළතුරුනේ තියෙන්නේ. ලංකාවේ නම් හැම එකටම කාබනේට් ගහලා තියෙන්නේ. පළතුරු නම් ලංකාවෙන් ගන්න හිතන්නවත් එපා. නමුත් අනිත් ඒවා ඉලෙක්ට්‍රික් බඩු මේ අනිත් වෙනත් ඒවා ලංකාවෙන් ගන්න එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද ගාණත් අඩුයි වෑරන්ටි එකක් තියෙනවා. මොකද මේ ගන්න හැම එකටම ওই දම්රෝ එකකින් වගේ ගන්නවා නම් වොෂින් මැෂින්ද ටෙලිවිෂන්ද ඔය අනිත් හැම එකටම ඕන එකට සිංගර් එකක් ගත්තත් වෑරන්ටි එකක් තියෙන අවුරුදු 2ක්. ලංකාවෙන් මොනවාරි ගෙනාවොත් ලංකාවට ඔයාලා ඉතාලියෙන් හෝ වෙනින් රටකින් ගෙනාවොත් බඩුම තමයි කඩුනොත් එහෙම ආයෙ හදන්නත් බෑ. විසකරන්න තමයි වෙන්නේ. ඒකින්ද ඒකනත් පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න. යුරෝප රටවලින් ගෙනාට වැඩිය අපේ රටින් ඇවිල්ලා ගන්න ඒ අපි වීදම් කරන සල්ලිත් එතකොට අපේ රට ඇතුලේ තමයි ඒවා සංසරණය වෙන්නේ. අනිත් කාරණය මේ යුරෝ මාරු කරන එක ඇත්තටම මේ ලංකාවට ඇවිල්ලා යුරෝ මාරු කරන එක පාඩුයි. මොකද සාමාන්‍යයෙන් දැන් යුරෝප රටක ඉඳලා ලංකාවට දාද්දි යුරෝ එක එදාට තියෙන්නේ යුරෝපේ රටක ඉඳලා ලංකාවට කෙලින්ම බැංකුවට එද්දි යුරෝ එක රුපියල් 350 නම් යුරෝ එකක් රුපියල් 350 නම් ඔයා ලංකාවට ඇවිල්ලා ඒක මාරු කරද්දි
ඒ ගාන දෙන්නේ නැහැ මේ. හරිනම් වැඩින්නේ දෙන්න ඕනි. නමුත් මේන් දෙන්නේ නැහැ. ඔයෙන් 350 තියෙනවා නම් මේන් දෙන්නේ සාමාන්‍යයෙන් 45ක් 47ක් ඒ වගේ තමයි දෙන්නේ. රුපියල් 6-7ක් පාඩු වෙනවා යුරෝ එකකට මේ ලංකාවෙන් මාරු කරනවා නම්. ඔයෙන් දාලා එන එක තමයි හොඳ. අනිත් එක වැඩිපුර සල්ලි ගේනවා නම් කොහොමත් ඔයෙන් දාලා එන එක හොඳයි. මොකද එයාපෝට් එකෙන් ගොඩක් වෙලාවට දැන් යුරෝප එයාපෝට් එකෙන් චෙක් කරනවා යුරෝ 10000ට වැඩිය ගෙනිනවද කියලා. ඉතින් ඒක හින්දා මේ යුරෝ ගේනවා නම් 10000කට අඩුවෙන් ගේන්න. ගෙනල් ඉවරලා මේ NRFC එකට දාන්න ඉතුරු කරනවා නම් නැත්තම් රුපියල් වලට දානවා නම් ඒක තවත් පාඩුවක් වල තවත් ලොස්ට් වෙනවා. NRFC account එක කරලා දානවා නම් තමයි වඩාත්ම ලාභ. ඉතින් මට ওই ටික තමයි ඔයාලට කියන්න ඕනකම තිබුණේ. මේ අනිත් එක තමයි ගුවන් යානාවල එනවා නම් කටාර් එයාර්වේස් එකේ ඉස්සර නම් සර්විස් එක හොඳයි. දැන් නම් සර්විස් එකයි ගෙනියන්න තියෙන දෙන බඩු ගානයි මෙයා බලපුවාම කටාර් එයාර්වේස් එක එච්චර හොඳ නෑ. මොකද ඒකේ වැඩිපුර කොටින්ම ගෙනියන්න දෙන්නේ සාමාන්‍යයෙන් වෙනින් ගුවන් යානාවල දෙනවනේ. දැන් එමිරේට්ස් එකේ කාර්ය කිලෝ 2-3ක් තිබුණාට උන් ආක බලා ගන්න ඒක ඔය දාලා අරිනවා. කටාර් එයාර්වේස් එකේ එහෙම නෑ. මම දැක්කා ඔය ඇමරිකාවට ගිහලා එන එක්කෙනෙකුත් දාලා තිබුණා කටාර් එකේ නම් එන්න එපා කියලා. මේ පොඩ්ඩක්වත් වැඩිපුර ගේන්න දුන්නේ නැහැලු. ඉතින් ඒ වගේ ඒවා මේ රටකින් ඔයාලා එද්දි දෙපාරක් තුන් පාරක් හිතලා හොඳට සැලසුම් කරලා එන්න. නැත්තම් ඔයාලට ගොඩක් පාඩු වෙනවා අමාරු වැටෙනවා. චොකලට් වගේ ඒවා නම් ඉතින් ඔහෙන් අරන් එන එක තමයි හොඳ. මොකද ඔහි තියෙන චොකලට් නෑනේ මේ ලංකාව වගේ. අනිත් ඒවා මෙහෙන් ගන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.